Welcome to a world beyond words. භූත මන්දිරයේ කතාව. ගොඩාක් දුර ඈත කාලේ එක පිටිසර ගමක හරිම විශාල මන්දිරයක් තිබුණා. මෙන්න මේ මන්දිරයේ නැහෙන අමුතු විදිහේ සද්දපත් කෑගැහිලි නිසා මේ ගමේ මිනිස්සු මේ මන්දිරයේ හොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරා. ඉතින් මේ මන්දිරයේ නියම අයිතිකාරයා මිය ගියාට පස්සේ මේ මන්දිරය අයිති වුණේ ඇලෙක්ස් කියන කෙනාට. ඇලෙක්ස් කියන්නේ හැමදේම ගැන කුතුහලයෙන් හොයලා බලන විදිහේ කෙනෙක්. ඉතින් මෙයා ආපු පළවෙනි දවසේම මෙයා මේ ගෙදර වටේට ඇවිදින්න පටන් ගත්තා. මෙයාට මේ විදිහට යනකොට එක දොරක් හම්බ වුණා. ඉතින් මෙයා මේ දොර ඇරියහම මතුවනේ අමුතුම විදිහේ ඔරලෝසුවක්. ඉතින් මේ කාමරයේ අනිත් හැම තැනකම වගේ දූවිලි වලින් පිරීලා තිබුණත් මේ ඔරලෝසුවේ කිසිම දූවිල්ලක්වත් තිබුණේ නැහැ. ඉතින් මේක නිසා ඇලෙක්ස්ට හරිම අමුත්තක් දැනුණා. ඉතින් ඇලෙක්ස් මේ ඔරලෝසුව ළඟට යනකොට එයාට මේ කාමරයේ ඇතුළෙන්ම තවත් කටහඬක් ඇහෙන්න පටන් ගත්තා. මේ කටහඬ දෝංකාර දෙමින් ඇලෙක්ස්ට කිව්වේ ගත වුණු කාලය තියෙනවා. ඒ රහස හෙළි කරන්න කැමතිද කියලයි. එකපාරටම ඔරලෝසුවේ අංක නොපෙනී ගියා. ඒ අතරින් කණ්ණාඩියකින් වගේ අනිත් පැත්තෙන් පෙන්නුවේ එක ලස්සන කාන්තාවක්. මේ කාමරයේ ඇතුළෙන් ඇහුණු අනික් කටහඬ ඇලෙක්ස්ට කතා කරලා කිව්වා මේ කාන්තාව දෙන ඉකි අනුගමනය කරගෙන ඉස්සරහට යන්න කියලා. ඉතින් මෙයා මේ විදිහට ඉස්සරහටම යනකොට මෙයාට හම්බෙනවා දිනපොතක්. ඒ වගේම ලියුම් කිහිපයක්. මෙන්න මේ දිනපොතේ තියෙනවා මේ පවුල විසින් කාලෙකට කලින් හංගපු අදුරු රහසක්. ඒ වගේම නිදන් ගැන විස්තර. ඉතින් තව දුරටත් ඉගිය අනුගමනය කරගෙන ඇලෙක්ස් යනවා මන්දිරය යට තියෙන බය හිතෙන ගුහාවකට. එක විදිහේ කටහඬවල් ඇහෙනවා, ඒ වගේම එලි පේනවා. ඒ වුණත් ගුහාවේ මැද ඇලෙක්ස් හොයාගන්නවා නිදන් වගේම මේ ගෑනු ළමයාගේ ආත්මය. ඉතින් අන්තිමේදී මේ ඇලෙක්ස්ට මේ ගෑනු ළමයාගේ දුක හිතෙන අතීතය ගැන විස්තර දැනගන්න පුළුවන් වෙනවා. මේ ගැහැණු ළමයාගේ පොතේ තවත් ලියුමක් තියෙනවා. ඒකෙන් ඇලෙක්ස්ට හම්බෙනවා පවුලේ අඳුරු රහස ගැන විස්තර. ඉතින් ඇලෙක්ස්ට තේරෙනවා මන්දිරේ රහස නිදන් මත විතරක් තියෙන එකක් නෙවෙයි. ඒකේ තියෙන එක විදිහේ කතා කියන එක. ඉතින් අන්තිමේදී මේ ගැහැණු ළමයාට ඕනි වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඇලෙක්ස්ට තේරෙනවා. ඇත්තටම මෙයා බලාගෙන ඉඳලා තියෙන්නේ කවුරුම හරි කෙනෙක් ඇවිල්ලා Tamanගේ මේ දුක්බර කතාව අහගෙන ඉඳලා යයි කියලා. ඉතින් අන්තිමේදී මේ ගැහැණු ළමයාගේ ආත්මය සදහටම මේ මන්දිරයෙන් වෙන් වෙලා යනවා. ඉතින් මන්දිරය අලුත් වෙනවා, මිනිස්සු එහෙ යන්න පටන් ගන්නවා. ඒ වගේම අර සද්ද බද්ද ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් මේ පුංචි කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි සමහර වෙලාවල් වලදී කුතුහලය ඒ වගේම ධෛර්යය අපිව වෙනම මාවතකට යොමු කරනවා කියන එක. ඒ වගේම සමහර වෙලාවල් වලදී කෙනෙක් දුකින් ප්‍රශ්නයක ඉන්නවා නම් ඒ කෙනාට අඩුම තරමේ වචනකින් හරි සැනසෙල්ලක් වෙන්න කියන එක. සමහර වෙලාවට අපි ඒ කෙනාව අහන්න යොදවන මිනිත්තුවක කාලය ඒ කෙනාගේ ඉතුරු ජීවිත කාලයම තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න.